අද අපි කතා කරන්න යන්නේ අපේ දවස ප්‍රබෝධයෙන් ගත කරන්න අපේ ශරීරයට නැතිවම බැරි හෝමෝනයක් වන ඩෝපමීන් පිළිබඳව. ඔබට කවදා හරි හිතිලා තියෙනවද සමහර දවස්වලට කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැත්තේ ඇයි කියලා? එහෙමත් නැත්නම් දවසම ෆෝන් එක බල බල කම්මැලිකම ඉන්න හිතෙන්නේ ඇයි කියලා? මේ හැම දෙයකටම ප්‍රධාන හේතුව අපේ මොළයේ තියෙන ඩෝපමීන් කියන රසායනිකයයි. අද අපි කතා කරමු මොකක්ද මේ ඩෝපමීන් කියන්නේ සහ උදෑසන අවදි වූ ගමන් ඔබේ ඩෝපමීන් මට්ටම ස්වාභාවිකව වැඩි කරගන්නේ කොහොමද කියලා. අපිව තාමත් subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න. ඒත් එක්කම bell icon එක click කරන්න කියලා මතක් කරන ගමන් එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඇත්තටම ඩෝපමීන් කියන්නේ අපේ මොළේ නිපදවන සතුට සහ උනන්දුව ඇති කරන හෝමෝනයක්. අපේ උනන්දුව, අවධානය සහ යම් දෙයක් සාර්ථක කර ගැනීමට අපව පොළඹවන්නේ මේ රසායනිකය මගින්. ඩෝපමීන් මට්ටම අඩුවීම නිසා ඔබට නිතරම මහන්සිය, අලසකම සහ කිසිම දෙයකින් සතුටක් නොලැබෙන ගතියක් ඇතිවෙන්න පුරුවා. ඒ නිසා උදෑසන අවදි වූ ගමන් මේ සරල පුරුදු පහ අනුගමනය කරලා බලන්න. පළවෙනි දේ හිරු එළියට නිරාවරණය වීම. අවදි වී විනාඩි 10ක් ඇතුළත ස්වාභාවික හිරු එළිය ශරීරයට වැඩිවීමට ඉඩ හරින්න. මේර් මොළයේ ඩෝපමීන් නිෂ්පාදනය ස්වාභාවිකවම උත්තේජනය කරනවා. දෙවන්න සීතල වතුරෙන් ස්නානය. පර්යේෂණ වලින් පෙනී ගොස් තිබෙනවා සීතල වතුරෙන් ස්නානය කිරීමෙන් ඔබේ ඩෝපමීන් මට්ටම 250කින් පමණ ඉහළ යන බව. මේ ඔබට ක්ෂණික ප්‍රබෝධයක් ලබා දෙනවා. තුන්වෙනි කරුණ තමයි ප්‍රෝටීන් බහුල උදෑසන ආහාරය. බිත්තර, මාළු හෝ රටකජු වැනි ආහාරවල ඩෝපමීන් නිපදවීමට අවශ්‍ය ඇමයිනෝ අම්ල බහුල වඩංගු වෙනවා. හතරවෙනි සහ වැදගත්ම දේ දුරකථනයේ භාවිතයෙන් වැළකීම. අවදි වූ ගමන් Facebook හෝ TikTok බලන එකෙන් ලැබෙන්නේ કૃතිම ඩෝපමීන් එකක්. ඒකෙන් වෙන්නේ ඔබව දවස පුරාම අලස කරන එකයි. ඒ වෙනුවට පළමු පැය දුරකථනයේ ඈත් වී සිටින්න. පස්වෙනි පියවර සුළු ව්‍යායාමයක්. විනාඩි 10ක ඇවිදීමක් වැනි සරල ව්‍යායාමයකින් පවා මොළයේ ඩෝපමීන් සහ එන්ඩෝෆින් මට්ටම ඉහළ නංවා ගන්න පුළුවන්. ඉතින් මේ පුරුදු අද ඉඳලම උත්සාහ කරලා බලන්න. ඔබේ ජීවිතයේ උද්‍යෝගය සහ සතුට වැඩි වෙන හැටි ඔබටම දැනේවි. මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. අදට සමු ගන්නවා. ඔබට සුබ දවසක්.